Hi guys, ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ටුටු vlog channel එකට. ඉතින් ඔන්න අද මම වීඩියෝ එකක් ගෙනාවා සති 4කට පස්සේ. ඉතින් සති 4කට පස්සේ වීඩියෝ එකක් ගේනවා කියන්නේ මට සති 4කින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. zombie virus එකෙන් පස්සේ දැන් ගේන වීඩියෝ එකයි මේක. මම zombie virus part 2 එකත් ඔයගොල්ලන්ට ගෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මම මොකද එකපාරට වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් අද ගෙනාවේ කුච් challenge එකක්වත් vlog එකක්වත් නෙවෙයි. අද ගෙනාවේ එක්ස්පෙරිමන්ට් එකක්. එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් බොන කෑමක් හදන්නේ අපි. ඔයගොල්ලෝ ඒක දැකලත් ඇති. ඉතින් මං ගාව තියෙනවා කොකාකෝලා බෝතලයක්. කොකාකෝලා කවුරුත් බොනවා. ඊට පස්සේ මේ තියෙනවා අයිස්ක්‍රීම් මැරිලා. අපේ ගෙදර තිබ්බ අයිස්ක්‍රීම් එක මම ඉතින් ෆ්‍රිජ්ජෙන් ගත්තා. අයිස්ක්‍රීම් මැරිලා එලිෆන්ට් හවුස් එකේ. ඊට පස්සේ මං ගාව තියෙනවා කෝප් එකක් උන් හැන්ඩල්. අපිට ඉතින් ස්ටෝක් ඕනේ නැහැ නේ. හරිද? කෝප් එක මං තියාගන්න. හරිද? අපි දැන් අද හදන්නේ යන්නේ කොකාකෝලා ෆ්ලෝට් එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නේ නැති වෙදි දන්න කට්ටියත් ඇති. හරිද? ඉතින් අද අපි කොකාකෝලා ෆ්ලෝට් එකක් හදන්න යන්නේ. මම මුලින්ම කියන්නම් මොනවද මේකට ඕන වෙන්නේ කියලා. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් මේක එලිෆන්ට් හවුස් එකේ ඕන මොකද ඉන්න අයිස්ක්‍රීම් ගන්න. හරිද? කොකාකෝලා එකකුත් තියෙනවා. සමා වෙන්න ඕන ගායිස්. ඉතින් වීඩියෝ අතරමැද එකපාරට කට් වුණා පිස්සුවක් කියලා. හරිද? දැන් මේ කරන්න තියෙන්නේ අපි අයිස්ක්‍රීම් ෆ්ලෝට් කොකාකෝලා ෆ්ලෝට් එකක් හදන්නේ. ඒකේ රටවල් වල තමයි මේක වැඩිපුර ප්‍රසිද්ධ. ඉතින් බොයිස් අපි මෙන්න මේ අයිස්ක්‍රීම් ගන්නවා. හරිද? අයිස්ක්‍රීම් අරගෙන මේකට දාගන්න. පුතා හැන්දෙන් හැලෙන්නෙත් නෑ කියන්නකො. වැඩිය දාගන්න එපා. හරිද? මුලින්ම ටිකක් දාගන්න. ඔයගොල්ලන්ට රසෙම මදි වුණොත් ඉතින් දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් ඉතින් වැඩි දාගන්නේ මමත් ඉතින් කී ඉන්නවා. හරිද? මේක පැත්තකින් තියමු. ඊට පස්සේ ගන්න ඕන කොකාකෝලා එක. ස්පොන්සර්ඩ් බයි කොකාකෝලා. හරිද? සද්දෙත් ඇහෙනවා ප්‍රෙස් ගාලා. ඉතින් මේක මෙහෙම දාගන්නවා. හරිද? මම දන්නේ නැහැ මේක හරියයිද කියලා. අප්පට සීලි මේ කියනවා නේද? එහෙම දාගන්න ගණන් ගයිස්. ඔයගොල්ලෝ ඒක හොඳට දිය කරන්න. ඔයගොල්ලන්ගේ මේක දාලා හොඳට දිය කරන්න. මේකේ පාට ඔයගොල්ලන්ට සුදු පාට පෙනේ. හරිද? අර ළඟට කරලා පෙන්නන්නම් මේ. ඒකුවේ කොහොමද දන්නේ අපි බලමු. වීලා. කොකාකෝලා මම ටිකක් දාගන්නවා. නැත්තම් කේස් තුනක් හරි අපිට ඉතින් ස්ට්‍රෝ ඕනේ නැහනේ ගයිස්. හරිද? කෙල්ලෝ නෙවෙයිනේ ස්ට්‍රෝ වලින් බොන්න. හොඳ ගණන් ගන්න එපා. එහෙම තමයි වීඩියෝස් වලදී. හරිද? හොඳට කරකවන්න ඕන. පුළුවන් තරම් ගැම්ම දාලා කරකවන්න යකෝ. කරකවන්න. ඉතින් මෙහෙම කරකවන්න ඕන. හරිද? ඔයගොල්ලෝ ෂේක් වෙන්න එපා. මොකද කිව්වොත් ඔයගොල්ලෝ ෂේක් වුණොත් මේක බිමැට්ටෝ ජබ්බස් තමයි. හරිද? දැන් මේක හොඳට දිය කරගත්තා. හැන්ද තියෙනවා. මේ තුලින් තිබ්බේ නෑ. කප් එකකින් තිබ්බේ. ඒ බලමු බීලා මොන වගේද කියලා. මේක කොකාකෝලා දාලා කොකාකෝලා වලට අයිස්ක්‍රීම් දාලා බලමු. අවුලක්ම නැහැ ගයිස්. හරිද? මට නම් සෙට්. ඔයගොල්ලෝ ඉතින් try කරලා බලලා කියන්න කොහොමද කියලා. මට නම් අවුලක් නැහැ. ඉතින් ඊළඟ වීඩියෝ එක zombie virus එකේ part 2 එක මාත් එක්කම රැඳිලා ඉන්න අනිවාර්යෙන් subscribe button එක ඔබන්න මතක් කරන්න එපා. ඔය like button එකත් ඔබන් ඵලයන් බං. අනේ මන් දන්නේ නියම මේක සුපිරි කියන්නේ කිව්වේ කොකාකෝලා රහත් එක්ක අයිස්ක්‍රීම් එකත් එක්ක එකතු වුනහම පැන් රහත් වෙනවා. කිරි රහත් වෙනවා. කොකාකෝලා රහත් වෙනවා. තුනේම රහ එනවා. හරිද? එහෙනම් බොයිස් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. එහෙනම් ටුටු vlogs මෙතනින් නවතිනවා. try කරලා බලන්න. ආස හිතෙයි. bye bye.